වගේ මානවර මහජන සභාවේ වෙනකරු හැටියට මේ පොඩි කිටි වීඩියෝ කරන්නේ කෙටි පණිවිඩයක් ලබා දෙන්න අපේ ශ්‍රී ලාංකික ජනතාවට. විශේෂයෙන් අපි ජාතීන් අතර සංහිඳියාව සුහදතාවයේ සලකනකොට ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැගීම පිළිබඳව දැන් කාලයක් තිස්සේ අපි කතා කරනවා. නමුත් අපිට තාම මේක කරගන්න බැරි වෙලා තියෙනවා. අපේ රටේ සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් සහ වෙනත් ජන වර්ග එකට ජීවත් වුණාට ඔවුන් අතර සක්‍රීය සහජීවනයක් නැහැ. විශේෂ කාරණයක් තියෙනවා කියන්නේ විශේෂයෙන්ම ද්‍රවිඩ සහ මුස්ලිම් ජනතාව මුල් කරගෙන විවෘත අවකාශයේදී රැස්වීම් වලදී විද්‍යුත් මාධ්‍යවලදී ඔවුන්ගේ මුහුණටම ඔවුන් සුළුජාතීන් කියලා ඔවුන් හංගවන භාෂා ව්‍යවහාරයක් තමයි ලංකාවේ තියෙන්නේ. ඉතින් කෙනෙකුට හිතන්න පුළුවන් සුළුජාතීන්ට ආමන්ත්‍රණය කරනකොට කොහොමද ජාතික සමගියක් හදන්නේ? සුළුජාතිය කිව්වම ඇති වෙන හැඟීම තමයි සුළුයි, අවමයි, පොඩි, ඒ වගේම පැත්තකට තල්ලු කරන සුළු එහෙම නැත්නම් ආන්තීකරණයට ලක් වෙච්ච පිළිගැනීමක් නැති කියන අර්ථය තමයි සුළු ජාතිය හැටියට අපිට හැඟෙන්නේ. ඉතින් එවැනි වදන් භාවිත කිරීමෙන් අපිට ශ්‍රී ලංකාවේ ජාතිය හදන්නත් බෑ, ජාතික සමගිය ගොඩනගන්නත් බෑ. ඒ වගේම රැස්වීම් වලදී අපි කියන අන්‍ය ආගම් කියලා. අන්‍ය ආගම් කියුවාම ඒ ජාතිකයන්ගේ ආගමික නායකයන්ට ලොකු කියන්නේ කලකිරීමක් තියෙන හැඟීමක් තමයි ඇති වෙන්නේ. ඒ අන්‍ය ආගම් නෙමෙයි, ඒවා සහෝදර ආගම්. ඒ අනුව අපි යෝජනා කරනවා අන්තරාගමික කමිටුව හැටියට සහ ජාතික සාමා මණ්ඩලයේ හැටියට ලංකාවේ සුළු ජාතීන් පිළිබඳව හැඳින්වීමේදී අන්‍ය ආගම් කියන භාවිතාව යෙදීමේදී ඒ වෙනුවට සහෝදර ජාතීන් සහෝදර ආගම් කියලා හඳුන්වනවා නම් ඒක වඩා යෝග්‍යයි, වඩා සුදුසුයි. ඒකෙන් පුළුවන් වෙනවා ජාතීන් අතර සමගිය ගොඩනගා ගැනීමට. ඒක ලොකු වෙනසක් වචන භාවිතය කියන්නේ ලොකු වෙනසක් ඇති කරන්න පුළුවන්. උපකරණයක් හැටියට අපිට ගන්න පුළුවන්. ඒ අනුව අපි ඉල්ලීමක් කරනවා ලංකාවේ හැම රැස්වීමකදීම හැම අවස්ථාවකදීම රාජ්‍ය ප්‍රතිහත කරන රැස්වීම් නොයෙක් අවස්ථාන්වලදී වචන භාවිතයේදී සුළු ජාතීන් කියන වචනය වෙනුවට සහෝදර ජාතීන් කියන අන්‍ය ආගම් කියන වචනය වෙනුවට සහෝදර ආගම් කියනත් පුරුදු වෙන්න එවැනි සංස්කෘතියන් හැදීමෙන් පමණයි අර කිව්වත් වගේ ශ්‍රී ලාංකික ජාතිය ගොඩනැගීමේ මුල් අධියරේ විසුතුමක් ඇටියට මේ යෝජනා කිරීමක් අපි කරන්නේ.